Hi guys. කොහොමද ඉතින් ඔයාලට හොඳින්ද? ඔන්න අපි දෙන්න දැන් ඇති හවස 4ට 4:00ට විතර. දැන් අපි හවස අපි හිතුවා ගෙදරත් නිකන් ඉන්නේ හින්දා නාච්ච දුවේ. මන්න ඇඳුම් ඇඳන් හිටියේ මෙයා නිකන් ඉඳලා හිටියේ. එහෙම නෙමෙයි හවස ඉතින් අද මොකුත් වැඩක් එහෙම නැහැ අපි දෙන්නටම කරන්නේ. ඒ හින්දා අපි දෙන්න හිතුවා නාච්ච දුවව බලන්න යන්න වැවට ගිහිල්ලා පොඩ්ඩක් ඔයාවම දාලා බලන්න නෙමෙයි. ආතා පොඩි වැඩකටත් යන්න ඕනේ. ඒක එතෙන්ට ගිහිල්ලා කියන්න මොකද කරන්න කියලා. ඔයාලටත් එන්න ළඟ අපි මොකද කරන්නේ එහෙම කියලා. ඒ වැඩේට තමයි ගොඩක්ම යන්නේ. ඔව් ඒකත් ස්පෙෂල් කියන්නේ පළවෙනි එක. අර ඇවිදින්න ඕනි හින්දාත් යනවා. වැඩ දෙකක්. අපි යන් මේ දවස්වල පෙට්ට ලාභයි පුච්චන්න යනවා. අපි යනගම් වීඩියෝ ඔන්ලායින් අපි එතන ගිහිල්ලා හම්බෙමු. අපි එතෙන්ට ගිහලා සෙට් වෙමු. Five minutes later. අපි ආව යාළුවෝ. මෙන්න. නේද ඉන්න. ඔයාලා අම්බෝ මට බයයි. මම පැණි එනවා ළඟට. නේද? අපි ආවා ගයිස් නාචදුවට. පැන. ඔයාලා මෙතනින් නාන්න එනවා නම් ටිකට් නම් ගන්නවනේ. දැන් අපි සෙන්සුරාත් ඇවිත් ටිකට් එක. සෙන්සර් දීලා විතරද? මම දාන්න පස්සේ. සෙන්සුරාදාට දැන් එන කටට විතරයි ටිකට් ගන්නේ. ඔයාලත් ඒක මතක තියාගන්න. 20ක් 50ක් විතර ගන්න වෙයි සමහර විට. වව්. මේ යාළුවෙක් කෙනා පෙන්නන්නද ඔයාලට? හෙලෝ ගයිස් කියන්නේ. විලවත් බය. මං ඔතනින් අර අතරේ හැපත් යද්දි නිකන් අර වෙවුලනවා වගේ වෙනවා කකුල. බෑග් එකක් අත්නා ගන්න හදන් යන්න. අපි ආයෙ මොකටද කියලා කිව්වේ නෑනේ. ඔහොම බලන්නකො මෙතනින් බහින්න තියෙන තැන. පර බහින තැන. වීඩියෝ කරගන්නකෝ. අනේ මම මේ ටික කියන්න බයයි. වැටෙවිද? බැටරි ගොනෝ. අපිව වටන්න බෑ. වැටෙන්නෙත් නෑ. එන ඇති වලට මේ යක් මෙතනින් තමයි පල්ලෙහාට යන්න තියෙන්නේ. ඔතනින් උඩට ගියාම අර පේන අර පාලම දිගේ යන්න පුළුවන්. ඔන්න ඔහමයි තියෙන්නේ. පල්ලෙහාත් වතුර. අපි අර උඩට යනවාද? අපි මේක ලස්සන පේන විදිහට වීඩියෝ ටිකක් කරන් ගමු. අවුසරුනේ. නාච්චාදුවේ එන්ඩින් වලට මේක ලස්සන පේන වීඩියෝ එකක් අපි දාන්න.
දැක්කනේ ලස්සන. තව තියෙනවා. නාන්න තියෙන තැන හැම තියෙන්නේ තව එහා. අර ටිකට් කඩනවා කිව්ව හෙට යන්න තමයි. ඉතින් ලිමුන්ට වැටලා තියෙන්නේ. වාට දැන් ෆෝන් එක ගන්න බැරි? දෙන්න. අතනින් බහිද්දි. ගන්න. මේ මෙතන මේ අර වතුර සොරවුවද? ඒවා ටිකක් දෙන්න. අපි අර පාලෙන් ගිහිල්ලෙමුද? මේ හොරව කට. ඒක. හොරව කට නෙවෙයි. අපි පල්ලෙහාට යන්නේ. අපි අරකට යන්නේ නැද්ද? කොරකට. අර ඒකට ගියොත් වෙලා මදි වෙනවද? එහෙනම් පල්ලෙහාට. අර පාලමට මේකට යන්න පුළුවන් ඔයාලට. යන්න තියෙන මේ මෙතනින් පාර තියෙනවා. එහෙන් යන්නත් පුළුවන්. අර පැත්තෙන් අතනින් පාරක් තියෙනවා මේ එන කෑල්ල මේකේ. මෙන්න මෙතනින්. බයික් යන්නත් පුළුවන්. අර කොටින් කාර් බාර් වල යන්න බෑ. දුප්පතාගේ හිතවතාගේ ණයට යන්න පුළුවන්. පයින් යන්නත් පුළුවන්. බස් එක ඇවිල්ලා බස් එක දාලා පයින් යන්න ඕනේ. මෙන්න පඩිපෙළ. මනුත් අල්ලගෙන එක්ක. මං තැන් වලට බයයි. අල්ලගෙන එන්නේ ඊය. අනේ මං අවුසරම් කෙලිම මූන්ට වැටෙන්නේ. ඉස්සර අර ඔයාලා වීඩියෝ දැකලත් මේවා තමයි යට කරගෙන ගියේ කලින්. ඔන්න අපි පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ. යන්නේ කොහෙන්ද? යන්නේ කොහෙන්ද කියලා තමයි හිතා ගන්න බැහැ. එතන තමයි අර පල්ලෙහා වගේ තියෙන්නේ. ඔයාලා කවුරුත් වැඩි මේ පැත්තට එන්නේ නැතුව ඇති ආවත්. දැන් ආයේ මේ වීඩියෝ එක බැලුවාම ආයෙන කට්ටිය ඇවිල්ලා බලන්න මේ පැත්තේ ලස්සන චූටියට අර වතුර යන පොඩි දියැලි ෂේප් එකකින් ඒව හැම තියෙනවා. ඔයා කොහෙන්ද ගියේ අතන්ද? මේ පැත්තට පේන්නේ නැද්ද කොහෙද? අවුසර හින්දා. පේනවද? අපි එදාත් මෙතෙන්ට නැගලා අවුසර. නෑ පේනවා. මම වටෙන් ඔයාලට ගන්න. පේනවා. පිට පැන යන්න තියෙන්නේ. දේ අන්නර හරි තම ලස්සන මුල් එහෙම තියෙන. මේ පේනවද? කැලයක් අස්සේ නෙමෙයි ළම රින්ගන්නේ නේද? පිටකලේ පාහිනවා. මොහොතන තිබ්බා. ඒක වතුර අදින්ද? නිල් පාට වතුර තිබ්බේ. මේ තරක් එන්න. යනවා ඉස්සරහෙන්. සෝ දැන් හරි සෝක් වැඩි. මොකේද ගෙනියන්නේ ඔබ දෙක තුවල? අබ්බේ අපි මොකද ආවුනේ? මේ මෙතන වතුර කවුරුත් නැති. නැත්නම් සතෙක් මරලා දාන්න. මඩනේ තියෙන දෙයක. බලන්න ළමයි ලස්සන. මං කිව්වා චූටි දියාලක් වගේ යනවා කියලා. දැන් වතුර අඩුයි. මෙන්න මේ වගේ ගල් හොයාගන්න ආවේ මේ වගේ ඒවා. වතුරට හේදිලා ගියපු හොඳ ලස්සන ඒවා තියෙන ඒව හොයාගෙන ආවේ. මේක හරියන්නේ නැහැ. ගොජෝ. යා රේට. හෙල්මට් එකද? යතුරක් දාලා තියෙන එකට. ඔව්. මේ පේනවනේ තනියෙන් ගිහි. මම කැමරා එකේ පොඩි සෙටින් එකක් හදා හිටි.
මේ අර දියාලාගේ දැන් දියාලි නෙමෙයි මේ අනුරාධපුරේ දියාලි තියෙනවා. ගල් තලාව පේනවද ඔයාලා? තනි තලාව ඕනනම් තනි තලා, ගල් තලාව ඕනනම් ගල් තලා. ඕන එකට ඔට්ට. ආයේ වැවුනම් වැව්, මුහුදු ඕනනම් මුහුදුත් තියෙනවා. ඕන එකක් ඈ. ඕන් අර ලස්සනයිනේ. අපි ඇවිල්ලා ඉන්නේ ගල් එදා අපි අවුලපු තැනට. දැන් චුට්ටක් ඉස්සරහ තියෙනවා මෙතන. මගේ දෝඩිය මේ. දැන් ඔයාට බාර කරනවා මං. ඔය අයියේ කීවිලා හිටියද ඔයාලා? දැන් මගේ කීවිලා අහන්න. ඒක නම් ලස්සනයි. පොඩි ස්මෙල් එක හරි නෑ. වතුර සවුත්තු වෙලා. ලස්සනයි. මම ලස්සනයි. කොහොමද ගියේ? මේ වැටවල් ඔය අමාරු තාම පොඩ්ඩෙන් ඉවරයි නේ. දැන් කුමත් හරි මේක දවන් යන්න ගන්න. අපි පුළුවන් තරම් අතේ හරි අරගෙන හෙල්මට් එකට දාගමු. මේවා හෙල්මට් එක තනියෙන් යනවා නේ. අපිට බෑග් එකක් අරගෙන ඉන්න බැරුණා. ගොඩක් මහලකට අරන් යන්න ඒ වුණාට ඉතින් බරයිනේ ළමයි. අපි මේ ඔයාලට වීඩියෝ එකක් ගේන්න මේ දවස්වල කොහෙවත් ඇවිදින්න කරන්න ගියේ නෑනේ. ඒ හින්දා මේ හවස පොඩි ඇවිදින්න යන එකක් තමයි ඔයාලට මේ දාන්නේ. මේ සිප්පි කටු තියෙනවා. මේ බලන්නකෝ. වතුරට ගහගෙන ආපුව වෙන්නේ නැති. අන්නේනවා. ගල් නැද්ද කොයිද හොයාගන්න? යෝ මම තමයි රැපර් කියන්නේ. නැද්ද? එහෙනම් මම තමයි ලොටර්. දාගෙන යන්න එකක් හෙව්වා හම්බුන්නේ නැහැ. අවසානයේ එකඟතාවයකට ආව හෙල්මට් එකේ ගල් පුරවන් යන්න. ගිහලා කැබින් එකට දාගන්න. බයික් එක වෙන කරන්න දෙයක් නැහැ. කොහෙන් කියලා හොයන්නද? මෙතන තියෙනවා බඩු මේ. ඔතන. මේ මෙතන මේ මෙතන මේ තව ගලක් ඉන්න. හෙල්මට් එක දාගමු. කෝ අපි දැන් හදන්නේ ලස්සන ගල් චුට්ටක් අරගන්න. මෙයාට ඒ ගල් ටික දාලා හැම වීඩියෝ කැල්ලක් දායිනේ. මගේ හෙල්මට් එක වාගේ දානවා. හරි මේ චූටි ගන්න. මේ ඒ රෝස පාටකුත් තියෙනවා. කෝ ඕම රෝස පාට වෙලා කොපෙන පිට ලස්සන ගල් එක හැඩේවා තියෙනවානේ. ලස්සන එව්ව අපි එකතු කරගෙන මේ දාගන්න චූටි ටිකක් හෙල්මට් එක ඇතුලේ. මං ගල්ලා හිටින්නේ අර ලස්සන දායන්නේ. ඔයා මයිකට චුට්ටක් දාන්න කිව්වට ආසාසින්. ඇයි වැඩක් කරන්න බැරිද? දාඩිය.
වැටෙයි ඈ. මේ ලස්සන බෝ ගහකුත් තියෙනවා. ඔයාලා එන්න ඉතින් ඇවිල්ලා බලන්න. ආච්චි දුව. බරයි. ඇයි ගල් බර? හරයි. ගල් හින්දා. නිකන් ගල් ගෙඩිය වගේ බර. ගල් ගෙඩිය වගේ. මට තඩි බරයිද? ඔව්. ආ. නේ. ගල් බර නෑ ඔයාට. ආකෝ. අපි දැන් මේ ටික දාගෙන අර හරියට ගිහිල්ලා නෑ දෙපා මනුස්සයෙක් කරදරයක් වුණා. නෑ ඊළඟට මම වැටෙන්න ඕනේ. බඩල්ලන් hina වෙනවා. අපි අර හරියට ගිහිල්ලා හම්බෙමු මේ ටික දැන් දාගෙන ඒ හරියට ඉතරයක්. දැන් අර හවස් ඊගෙන අර ලස්සනට මියා වෙලෙනවා අර මට පිටිපස්සෙනුත් පේන ඇති. ඉර බහැගෙන යනවා. මම මේ රවුම් හැඩේ ගල් හොය. මේ ළමයි මේ පැත්තෙන් හඳ තියෙනවා. ආන් අර පැත්තෙන් ඉර තියෙනවා. ඉරයි හඳයි දෙකටම තියෙනවා. බස ඉඳ පායලා හඳත් එක්ක කයියක් මේ ළමයි පේනද? පුරවගෙන ඒකට. මේ ළමයි මේ මිනිස්සුන්ට පිස්සු ඇදිලාද කොහෙද තොඩි ගලක් උස්සගෙන ඒක හෙල්මට් එක දාගෙන. හරි එන. මම මේක අතර ගන්න. ඔයාලා හෙල්මට් එක ගන්න පොඩි ගල් තියෙනවා. ඊළඟ වෙනේ කරන්නේ. ඊළඟ නෙමෙයි ඇත්ත කියන්නේ. ඕනේ. ගන්න කෙන. ඕනේ කියලා ඕනේම. එයාගේ ටැංකිය ලොකු කියලා අන්න අර පත පර්වතේ වගේ කෝනෙල්. මේ වතුර දැම්මහම බර නෑ. හරි හරි. යා. පේනවනේ කෑ ගහන ඉතින්. මං අන්න අරක පොඩි එක ගන්නවා. ඒක මගේ ටැංකියට. අර ටික අර ගල එයාගේ ටැංකිය. හරිය. අපි යන්න ළමයි. එහෙමද? මිනිස්සු බලයි මේ උන් දෙන්නට පිස්සුද කියලා. මගේ ෆෝන් එක අම්බෝ මේක බරයි අනේ. මෙයාට මේ නැචරල් දේවල් ඕනේ කියලා මාව මේ කොහෙන්ද බැස්සේ? ඔය අහෙන් එන්න මම මෙතනින් එන්න. අර එහා පැත්තෙන් යවෝ. ඇයි මෙතන තඩියකින් පැන පැන යන්න බෑ. එහෙනම් මම යනවා මේ පැත්තේ. ලේසිනේ ළමයි. ලේසි කිව්වට ලේසිම නෑ. දැන් දැක්කොත් එහෙම hina වෙයි. ඔයාට යන්න ඕනේ මෙතන. හැටපට ගා. අපි උඩට ගිහලා සෙට් වෙමු. මේ ළමයි අර ගන්න බෑ කියමු ගල උස්සගෙන යනවා මෝඩයා වගේ. මයි කොණ්ඩෙත් ගැලවිලා. අපි යනවා. හරි ඉස්සරහලා යනවා. මම පිටිපස්සේ යනවා. ඇයි? පුළුවන්ද? 5 minutes later. අනුක මෙතනින් පැන පැන යනවා. අර හෙන්නේ. හරි හරි මං එන්න. ඔයාගේ වීරකම් පෙන්නන්න යාළුවන්ට. හිමින් පරිස්සමින් ඈ. මං එහා පැත්තේ යනවා ළමයි. මාව කපලා ගියා ඒ පැත්තේ. මම මෙන්න මෙහෙන් යනවා.
කුණ කටුව ඉන්නවත්. ඔයාලා වැඩි ගණන් ගන්න එපා. අනේ අපි අර උඩට ගිහිල්ලා හැමෝම යාළුවනේ මට වීඩියෝ එකක් අල්ලගෙන මේකත් උස්සගෙන දෙකක් කරන්න බෑ. අපි ආවෙත් ළඟට මේ මෙතන අරකින් යද්දි තමයි බය. මේ මේකේ චූටි මාළු හිටියා. ඔයාලා පේනවද දන්නේ ඔය නටන්නේ? කොන් කටු ඇදෙනවා. හති ළමයි. जा पाले जावे शक्ति नेस्टा मोहल रखे आयो दे जने या मन दुआ के नंग අම්මෝ මට හති බලබලා අපි ආවා. මට හති අම්මා මං දාගත්ත යාළුවනේ मेरी किलो कर रहा हूँ हाँ वो आते हैं आगे अब यहाँ वालों ने दाढ़ी दागिन हाउसर मेचर इधर से इन्होंने बना खेला है होंदा गाना इधर मैं कैबिन में रोटी नहीं करती थी अयो ये कैबिन के दाढ़ी रख कर ना आगे ओ මෙහෙම පොඩියට පෙවුනට නාගෙන යන්න තියෙන කිලෝමීටර් දැන් මොකද කරන්නේ? දැන් ගෙදර යා ආයෙ කොහොමද යන්න මොකෝ කරන්න බෑ වෙනවත් දාඩිය මේ අපි එහෙනම් ගෙදර යාළු මෙතන vlog එක නතර කරනවද? ඔව් sorry අපි මේ චූරි vlog එකක් නේ අරගෙන ආවේ අපේ හවස් යාම කරපු වැඩ ඔව් හවස දෙන්නත් එක්ක දාඩිය දාගෙන දැන් අපි මේ vlog එක මෙතන අතර කරනවා ආයෙ දවසක ලස්සන දිග vlog එකක් අරගෙන දැන් එක දිගට දානවා තියෙන කුණු කොටවල ඔක්කොම දානවා ඔයාලට අපි day vlog දානවා travel vlog දානවා challenge දානවා ඔයාලා ඕන vlog තියෙනවා ඕන challenge එකක් තියෙනවා නම් අපිට comment කරන්න ඉතින් ආයෙ දවසක අර vlog එකක් අරගෙන එන්නම් මේ bye කට්ටියක් ගිල්ලලා තිබ්බ නේද මේ බ්ලයින්ඩ් ෆෝල්ඩ් වගේ චලේ මම මතක ඒවත් කරමු කමෙන්ට් දාලා තිබ්බ මම දැක්කා එන ඒවත් අරගෙන පියන්න bye බයි subscribe channel කරන්න එක subscribe කරන්න like කරන්න comment කරන්න වීඩියෝ එක හොඳයි නම් ඔයාලා කට්ටියට share කරන්න bye ආදරේ හැමෝටම